स्थापन काल प्रस्तार හැබැයි මේක ප්‍රස්තාර කප්පාන කිරීමක් නෙමෙයි. මේක අපි කියනවා මේ රේඛාව කියනවා. මේක මොකක්ද කියන්නේ අපි කතා කරනවා. හරි. ඒකට අපි මේක හරියට පොඩ්ඩක් බලලා දෙන්න. ප්‍රස්තාරය කියවද්දී ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ චරිතය අදහස් කියන්නේ. චරිතය කියන අදහස උදාහරණයක්. ප්‍රවේගය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් වලින් පරිමාණ විස්ථාපනයේ වෙනස් වීම සීකලා. ඔබ කියනවා. ඒක ඔයාලගේ අදහස දන්නේ නැහැ. හැමතිස්සෙම අපිට කීම් කටපාඩම් කරන එක පැත්තකට දාලා ඒක අදහස ගන්න. එතකොට පුළුවන්. ප්‍රස්තාරය කියන ගැටලු ටික විසඳන්න. තේරුණාද? දැන් මේක ප්‍රවේග අදහස. කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වීම තමයි හැමතිස්සෙම තේරුම් ගන්න ප්‍රවේගය. හරිද? ඒ කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන එක කටපාඩම් කරාට ඔය ගැටලු විසඳන්න බැහැ. මෙන්න මේ අදහස තියෙනවා. බලන්න පොඩ්ඩක් පිළිගන්න. පහසු වීමක් තේරුම් ගන්න ප්‍රස්තාර. ප්‍රවේගය කියන එක අදහස විස්ථාපනය කාලයත් එක්ක වෙනස් වෙනවා. විස්ථාපනය වෙනස් වෙනවා. හරි? හොඳට බලන්න. පටන් ගන්න තැන විස්ථාපනයක් බිඳුවයි කාලයක් බිඳුවයි. නම් චරිතය ආරම්භ වෙන්නේ කාලයේ බිඳුවේදී. කාලයේ තත්පර 5ක් යනකොට ක්‍රමයෙන් අපිට පේනවා විස්ථාපනය 80 දක්වාම මොන වෙලාවද වැඩි වෙලානේ. ඒ කියන්නේ කොටයි ගිහිල්ලා. කොහොමද කියලා දෙන්නේ සරල රේඛයේ මාර්ගයකට උදාහරණයක් මේ වගේ. ඉන්නවා ඒකෙල පුද්ගලයෙක්. ඒකෙන් තැනක පුද්ගලයෙක් ඉන්නවා. එයා මීටර 80ක් දුරට සරල රේඛයේ මාර්ගයට යනවා. ඔක තමයි සරල අදහස. දැන් එයා එහෙම යද්දී කාලය ගත වෙනවද නැද්ද? කාලය ගත වෙනවා. ඒතර කාලය ගත වෙන්නේ කියනවා සහ විස්ථාපනය මොන වෙනවද? වැඩි වෙනවනේ. ඉතින් විස්ථාපනය වැඩි වෙනවා කියන්නේ විස්ථාපනය මොන වීමද වෙනස් වීම. නම් අන්න එතන අපි සරල තේරුම් ගමු. තත්පර 5ක කාල සීමාවක් දක්වා විස්ථාපනය වෙනස් වෙනවා. එහෙනම් ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙනස් වීම. හරිද? එතන කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙනවා කියන්නේ ඒ කියන්නේ ෂුවර් මේ වස්තුව නැත්නම් මේ පුද්ගලයා ගිහිල්ලා තියෙන කොහොමද ප්‍රවේගය නේද? එතකොට අනිත් දේ දැනගන්න ප්‍රස්තාරයක් සරල රේඛීය නම් නේ ප්‍රස්තාරයක් සරල රේඛීය නම් ඒකෙන් හැඟෙන්නේ ඒක ආකාර බව. ඒ කියන්නේ ප්‍රවේගයකින් යනවා. ඒ කියන්නේ එකම ප්‍රවේගයෙන් යනවා. ඒ කියන්නේ විස්ථාපනය වෙනස් වෙලා තියෙන එකම ප්‍රමාණ බව. ඒ නිසා අපි තේරුම් ගමු කාලය තත්පර 5ක් වෙනකොට විස්ථාපනයේ වෙනස් වීමක් වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් එතන තියෙන චලිත ස්වභාවය මොකක්ද? ප්‍රවේගය. කොහොමද ප්‍රවේගය දෙන්නේ? විස්ථාපනයේ වෙනස් වීම තමයි ප්‍රවේගය. එහෙනම් විස්ථාපනය වෙනස් වෙනවා. එහෙනම් ප්‍රවේගය. ඒ ළමයි දැක්ක ගමන් මේකට කියන්න පෙළඹෙන මොකක් කියලාද? ත්වරණ චලිතයක්. එළයි ප්‍රවේග ප්‍රස්තාරය මේක කටපාඩම් කරලා එතකොට වල තේරුම් ගන්න කියන උත්තරය. වෙනින් තේරුම් ගන්න දෙන්න. හරියට ලෙසින් උත්තරය දෙන්න පුළුවන්. හරි. ඊළඟ යන්න 15 වෙනිදා 20 දක්වා කාලය. මොකක්ද වෙලා තියෙන්නේ බලන්න. විස්ථාපනය එන්නේ මොන වෙලාවද? අඩු වෙලා තියෙනව නේද මේ 80යි. මෙතෙන්ට නෝට විස්ථාපනය බලන්නේ කොහොමද? විස්ථාපන අක්ෂරය යනවා. කීයද? බිඳුව. එහෙනම් විස්ථාපනය අඩු වෙලා. දැන් ඔක තේරෙනවනේ. හැබැයි ඔක නෙමෙයි ප්‍රශ්නේ. මෙයාගේ චලිතය කියන්නේ මෙයා කොහෙටද යන්නේ කියන එක. ඒතකොට අපි මෙහෙම තේරුම් ගන්න. මේ පුද්ගලයෙක් අසුරන් දුර යනවා. හරිද? ඒ පුද්ගලයාම එම මාර්ගයෙන් ගන්න ආපස්සට C කියන තැනකට මීටර් 20ක් යනවා. හරිද? මෙහෙම යනවා. එයා මේ පාරෙම ආපස්සට 20ක් යනවා. දැන් එයාගේ විස්ථාපනය කියලා අපි කොහොමද උත්තර දෙන්නේ? විස්ථාපනය කියන්නේ හැමතිස්සෙම ආරම්භක ලක්ෂයයි අවසානම ලක්ෂය අතර තියෙන සරලකදී. එහෙනම් 80 ගිහින් 20ක් ආවම ආරම්භක බිඳුව A දැන් එයා ඉන්නේ B නෙමෙයි C. එහෙනම් දැන් එයාගේ විස්ථාපනය කියන්නේ මොකද්ද? ආරම්භයේ දැන් ඉන්න පීඩන අතර තියෙන සරලකයේ දිග. එහෙනම් කීයද? මේ දිග නේද? ඒක කොහොමද ගන්න? 80ක් තියෙනවා දිග. ඒකෙන් 20ක් ආපස්සට එයි. එහෙනම් 80ෙන් 20ක් මොන වෙනවද? අඩු වෙනවා. එහෙනම් කිව්වේ 60යි නේද? ඒ කියන්නේ කලින් යාගේ විස්ථාපනය කීයද? 80යි. දැන් කීයද? 60යි. කොහොමද 60 උනේ? එයා ආපස්සට ආපු නිසා. අපි නේද? එහෙනම් මෙතන 15 ඉඳලා 20 දක්වා යාගේ විස්ථාපනය මොන වෙලාවද? අඩු වෙලා නේද? විස්ථාපනය අඩු වෙන්න නම් අනිවාර්යෙන් පුතේ එයා කොහෙටද ඉන්නවා? අර ගිහිලා නතර වෙච්ච තැන ඉඳලා කොහෙට එන්න ඕනද? ආපස්සට එන්න. එතන තියෙන්නේ ආපසු පැමිණීමක් නේ.
ආපසු පැමිණීම. කීයද කියන්නේ 15 ඉඳලා 20 දක්වා තත්පර කාලය තුළ ආපසු පැමිණීම. එතනත් වෙලා තියෙන්නේ මොකක්ද බලන්න. කාලය ගත වෙනවා විස්ථාපනය අඩු වෙනවා. එහෙම වෙලාද? එතනත් වෙලා තියෙන විස්ථාපනය වෙනස් වීමක්ද නැද්ද? හැමතිස්සෙම විස්ථාපන වෙනස් වීමකට අපි කියන්නේ මොකක්ද? විස්ථාපන වෙනස් වීමක් කියන්නේ මොකද? ප්‍රවේගයක්. කාලයත් එක්ක විස්ථාපන වෙනස් වීම තමයි ප්‍රවේගය. එතකොට මෙතනත් නම් විස්ථාපනය මොන වෙනස් වෙමින් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම එයා ආපස්සට එනවා කියලා අපි දැන් දන්නවා. ඇයි විස්ථාපනය අඩු වෙන්න පුළුවන් එකම ක්‍රමය ආපස්සට එන්න ඕනේ. ඊළඟ දේ තමයි එයාගේ චලිත ස්වභාවය ප්‍රවේගයක්මයි. ඇයි විස්ථාපන වෙනස් වීම. ඒතර මේකට මන්දනය කියන පෙළඹෙන්න එපා. ඇයි තේරුම් ගන්න. මෙතන අක්ෂ දෙක බලන්න. මෙතන වෙනස් වෙමින් තියෙන පුතේ විස්ථාපන. ඒ නිසා තියෙන්නේ ප්‍රවේග චලිත. එහෙනම් මෙතන මේ චලිතය මේ චලිතය හරියට තේරුම් ගන්න. මේ තියෙන්නේ ඒකාකාර වේගයෙන් ඉදිරියට යනවා. මේක මොකද වෙනවා? ඒකාකාර වේගයෙන් ආපස්සට යනවා. ආපස්සට යනවා කියලා තේරුම් ගත්තේ විස්ථාපනය අඩු වෙමින් යන නිසා. විස්ථාපනය අඩු වෙන්න පුළුවන් එකම ක්‍රමය. විස්ථාපනය අඩු වෙන්න පුළුවන් එකම ක්‍රමය ආපස්සට આવුත් පමණයි. එහෙනම් තේරුම් ගන්න ප්‍රස්ථාර කටපාඩම් කරන්න එපා. ප්‍රස්ථාර කටපාඩම් කරන්න අදහස් ටික අරගෙන තේරුම් ගන්න.